කතා කරන්න ඔඩියෝ බුක් කොහොමද ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන පොඩි වෙබ්සයිට් එක හරහා තමයි මේ ඔඩියෝ බුක් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම කරන්න තියෙන ඔයාගේ Google app එක ඕපන් කරගෙන මෙතන සර්ච් කරන්න ඕන e-book සිංහල කියලා. ඒ වගේම ඔයාලට මෙතනින් උඩින්ම බලා ගන්න පුළුවන් දෙවෙනියට තියෙන link එක මෙන්න මේ විදිහට සිංහල novel free download සිංහල novels කියලා. ඉතින් මේක උඩ එකපාරක් ඔයාලා ටච් කරගන්න. ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සිංහල e-book වෙබ්සයිට් එකට යනවා. ඉතින් මෙතන වෙබ්සයිට් එකේ තියෙන ඔයාලට මෙන්න මෙතන තියෙන පොඩි ඉරි කැලේ තුනක්. ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ටච් කරාට පස්සේ මෙතන තියෙන කැටගරිස් වගේක් තියෙනවා තෝරන්න. ඉතින් මේක ඔයාලට කරන්න තියෙන කැටගරි තෝරන්න. මෙතන පල්ලෙහාටම ගියාට පස්සේ බලා ගන්න පුළුවන් audio book කියලා වෙන්න මේ විදියට. ඉතින් මේක උඩ එකපාරක් ටච් කරගන්න. ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Sherlock Holmes audio drama තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා දියමන්ති මාලය audio book කියලා. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් audio book එක file size එක megabyte 40ක් තමයි වෙන්නේ මේකේ. ඒ වගේම මෙතන තියෙනවා MP3 file front එක MP3 වලින් තමයි ඔයාලට මෙතන audio book එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා Sherlock Holmes audio book එක. ඒක megabyte size එක දාලා නැහැ. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් Sherlock Holmes ගේ audio book ඔක්කොම තියෙනවා මෙතන. තියාලා මේ විදිහට තමයි audio book වල audio book download කරගන්න මේ වෙබ්සයිට් එක හරහා. මේ වෙබ්සයිට් එක නම තමයි සිංහල e-book වෙබ්සයිට් එක. ඉතින් මේකේ link එක මම පල්ලෙහා description එකෙන් දාලා තියෙනවා. එතනින් ගිහලා ඔයාලා audio book එක download කරගන්න පුළුවන්. ඒ link එකෙන් ගිහලා නැත්නම් ඔයාලා Google එකට ගිහලා search කරන්න. search කරාට පස්සේ ඊට පස්සේ වීඩියෝ එක තියෙනවා සම්පූර්ණ විස්තරේ. ඉතින් ඒ විදිහට ඔයාලට download කරගන්න පුළුවන්. ඉතින් හරියාලනේ මේ වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, අනිත් කට්ටියන් බලන්න share කරන්න. මේ වගේ වීඩියෝ බලන්න SN Geek Plus YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. අදට ගිහින් නම් නැවත අලුත් වීඩියෝ හැමෝම සුබ දවසක්.